සහෝදරය අපිට කිව්වා අද තෙල් ප්‍රශ්නයක් එනවා කියලා අපේ රටේ මිනිස්සු රටේ තියෙන තෙල් ටික ඔක්කොම ගහගෙන කාර් වෑන් බස් වල යද්දී කියුබාවේ ජනාධිපති ෆුට් සයිකලෙන් යන්නේ ජපානයේ ජනාධිපති ෆුට් සයිකලෙන් යන්නේ අපේ රටේ ඇමතිවරු ලක්ෂ ගණන් දීලා වහන අරගෙන ඔය කරගෙන තියෙන වැඩේ ඔය කරගෙන තියෙන්නේ අපේ රටේ තෙල් ඕන සීමාව ඉක්මවගෙන ගිහින් තියෙනවා අපි ෆුට් සයිකලෙන් තමයි ගමන් ගන්න ඕන මොකද ඔබ කියනවා අපේ රටේ ළමයි ඉස්කෝලේ නැහැ කියලා අනේ මේ ඔබ නිකන් බොරු තර්ක කරන්න එපා පෙට්‍රල් නැතුව අපේ රටේ ළමයිට ඉස්කෝලේ එන්න බෑ ඒ ෆුට් සයිකල් නැද්ද අපේ රටේ හරි ඊළඟට අපේ මේ මල්වි දඬුමොනරයක් ගැන කිව්වා මෙතන කිසිම කෙනෙක් දඬුමොනරයක් ගැන කියන්නේ මෙයාගේ කටින් වියත් බුද්ධිමත්‍රි ඔබලා සාක්ෂි දරනවා මෙයාගේ කටින් කියුණා ඔබලා කියූ පරිදි එහෙම නේද විදුරුමාඩෝලානේ එහෙම නේද ඔබ කියූ පරිදි අනිවාර්යෙන් ওই වචනේ අහුණා බලන්න වියත් බුද්ධිමත්තුනේ අපි එහෙම වචනයක් කිසිම වෙලාවක දඬුමොනරයක් ගැන කිව්වේ නැහැ ඒක ඇදලා ගත්තා තව කිව්වා මේ දඬුමොනරේ ඔයාලා දැකලවත් තියෙද කියලා ඇහුවා දඬුමොනරේ මම දැකලා නැහැ ඒ වුණාට ඒක අද ඒකේ තියනවා කියලා තාක්ෂණය හොයාගෙන තියෙනවා කියන්නේ කවුද දන්නවද නාසා ආයතනයේ ප්‍රවිෂ්ඨ මහාචාර්යවරයෙක් ඔබ ඒ මහාචාර්යවරයෙක්ටත් ගහන්න දැන අනේ මේ ප්‍රතියෝජක පිළ ඔබ ඔය කියන කරුණු මම තරයේම විතර දෙහලා එනුදි මේ පෙන්නුවා මේ මොකද්ද මේ රන්සහල් ගන්න තියන්නේ කැකුළු හාල් කිලෝ එකක් ගන්න බැරි මිනිස්සු රන්සහල් ගනීද අනේ නිකන් යන්න රුපියල් 300 ගන්න හාල් කිලෝ එක රන්සහල් ගනීද රන්සහල් කොච්චර මිලද අනේ නිකන් යන්න ඔයාලගේ මේ හරි ඊළඟට බලන්න අර සහෝදරියක් ඉදිරිපත් කළා රොබෝ කෙනෙක් එතකොට රොබෝ මැල්ලුම් හදලා කන්නද අද අපිට ඒ කාර්මීකරණය වෙමින් පවතින රටවලට රොබෝර් ගැලපෙන්නේ අපේ රටේ රොබෝර් ගැලපෙන්නේ නැහැ අපේ රටේ ගැලපෙන්නේ කෘෂිකාර්ය භාගය පදනම් කරගත් ආර්ථික ක්‍රමයක් එදා දෙවන බැරකුම්බ අවරත්තුම කාලේ පෙරදිග ධාන්‍යාගාරේ වුණා අපේ රටට අර ඉන්දියාවේ එක්තරා ප්‍රදේශයකට නිය ගියාලා එහෙම අපේ රට එහෙම සහල් යවපු රට අද වෙනකොට සහල් මෙට්‍රික් ටන් ගාලා බලන්න ඒක කෘෂිකර්මයේ හොඳ තැනක තියනවලු අනේ රෙද්ද හරිද එතකොට දැන් බලන්න අපේ රටේ කෘෂිකර්මාන්තය වේවා ඔක්කොම විදයට තියෙන්නේ අනේ අපේ රටේ තාක්ෂණයේ කිසිම අදාළත්වයක් නැහැ අපේ රටේ තාක්ෂණය ලැබිලා තියෙනවා නම් අද බලන්න එදා සාක්ෂරතාවයේ 90%යි අද 90%යි මේ ඒ වගේම තමයි අපේ රටේ අධ්‍යාපන ක්‍රමය නගා සිටවල තියෙන අද අපේ රටේ දරිද්‍රතාවයෙන් පෙළෙන කොච්චර මිනිස්සු ඉන්නවද අනේ නිකන් බෝල් කියන්නේ නැතුව යන්න ඉතින් බලන්න මෙන්න මේගොල්ලන්ගේ කරුණු මා සාර්ථක